මේකේ විවිධාකාර ප්‍රජාවන් ඉන්නවා. ඉතින් මම කල්පනා කරා මේකේ ඉන්න ප්‍රජාවන් කොට්ටාස දෙකක් සම්බන්ධව පොඩි අදහස් දෙකීමක් ඉදිරිපත් කරන්න. නැත්තම් මොකද මේක එකපාරටම මේ අල වෙලා යනවා. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඉතින් මේකේ ඉන්නවා කොටස් දෙකක්. එකක් තමයි ඇනලයිටික්ස් කියලා සෙට් එකක් ඉන්නවා. ආයෙ ඉන්නවා සින්තටික් කියලා සෙට් එකක්. ওই දෙකෙන්ම කරන්නේ මේමයි. ඇනලයිටික්ස් සෙට් එක කල්පනා කරනවා මොකක් හරි යෝජනාවක් ඉදිරිපත් කරනවා නම් ඒකේ අගක් මුලක් නෑර මුලින් ඉඳන් අගට ඒගොල්ලන්ට තේරෙන්න මේක කියා දෙන්න ඕන කියලා හිතන පිරිසක්. අනිත් සෙට් එක තමයි සින්තටික් සෙට් එක. මේ අය කල්පනා කරනවා මේ කෘත්‍රිම බුද්ධියට දාලා ඉවරලා මේ විස්තර ඔක්කොම ඉදිරිපත් කරලා ඉවරලා Tamanට අදාළ වෙන දේ විතරක්. ඒ කියන්නේ Tamanට අදාළ වෙන දේ විතරක් මේකට මේ අවුට්පුට් එකක් විදිහට එන්න ඕනේ කියලා හිතන පිරිසක්. ඉතින් ඕක ගැන කල්පනා කරලා හැද්දි මේ පොඩි අයිඩියා එකක් තියෙනවා මේ සෑම පියෙක්ම පිරිමියෙක් කියලා කිව්වොත් එහෙම ඒක ගැටලුවක් වෙන්නේ නැහැනේ කාටවත්. මම හිතන්නේ ඒක කාටවත් ගැටලුවක් වෙයි කියලා. ඒ වුණාට මේ සෑම පියෙක්ම පිරිමියෙක් නොවේ කිව්වොත් එහෙම එතන ගැටලුවක් එනව නේද? අන්න ඒක තමයි ස්වයං විරෝධීව මතුවන ඒ කියන්නේ ඒක හිතේ මතුවලා ඉවරලා ඒක වෙන වෙන මාර්ග වලින් තමයි මේ එළියට එන්නේ. එතකොට ඒක තරහ විදියට එළියට එන්න පුළුවන්, ජෙලස් විදියට එළියට එන්න කියන්නේ මේ. දන්නවනේ සාමාන්‍ය බාහිර ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඔය වගේ විවිධ මාර්ග වලින් එළියට එන්න පුළුවන් Tamanට අවශ්‍ය තොරතුරු ඒ ආකාරයෙන් නොලැබී ගියාම. ඉතින් ඕක තමයි මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ මේගොල්ලන්ට. මේ කොට්ටාස දෙක කවුද කියලා ඉවරලා පැහැදිලි කරගන්න තමයි මේක කිව්වේ. මේ ඕකේ